සාදරයෙන් පිළිගන්නවා ශිවකාමාක්ෂි මන්දිරම් එකට. අද දවසේ අපි කතා කරන්න යන්නේ ශිව ශක්ති වරම්මාලාව ගැන. මොන වගේ වැඩ කටයුතු කරගන්න ඕන මුල් අවදියේ. අපි එනම් බලමු කොහොමද මේක කරන්න කියලා. මූලිකව මම කියන්න ඕන හැම තැනටම හැම දේවාලයක් අස්සටම රිංගන්න එපා. රිංගලා ගිහිල්ලා ඊට පස්සේ හිර කරගන්නත් එපා. බොරුවට ඔබතුමාන්ලා ගාව ඉන්න නාතින්ට හානියක් කරගන්නත් එපා. වරමක් හදාගන්න ගොඩක් දෙනකොට ඔය ශිව ශක්තියෙන් එන වරන් වලට තනියෙන් හදාගන්න පුළුවන් කියලා මං අත්දැකීමෙන් කියනවා. ඔව් ශිව ශක්ති මාලාව වරම් මාලාව තියෙන දරුවන්ට තනියෙන් වරන් හදාගන්න පුළුවන් කියලා මම කියනවා. ඒ වගේම සමහර කට්ටියට බැරි තැන් ඇති. එතකොට හරියටියට තැනකට යන්න ඕන. තමුන් වහන්සේලා හරියටියටම ස්ථානයක් හොයාගන්න ඕන විශ්වාසවන්ත තැනක්. ඔබතුමන්ලට හරියටියට වැඩේ කරලා දෙයි කියලා සිතා ගන්න. එතකොට අපි දැන් වරම්මාලාවේ පූජාවල් තියෙනවා. මුල් පූජාවල් ටිකක් ශිව ශක්තියෙන් එනකොට ඔය ශිව දෙවි හාමුදුරුවෝ වහන්සේට තියන්න ඕන පූජාවල් ටිකක් තියෙනවා. ඒ පූජාවල් ටික මං ඉස්සරහට ඔයගලන්ට දාලා දෙන්න. ලියලා කරලා ලිස්ට් එක දාන්නම්. එතකොට ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඒ පූජාවල් ටික අනිවාර්යෙන්ම දෙන්න ඕන මුලින්ම. එතකොට තමයි ශිව දෙවි හාමුදුරුවෝ වහන්සේගේ හරියටියට පිහිට ලබා ගන්න ඕන. එතකොට ශක්ති මාට වඳින්නව මේ කාමාක්ෂි මෑණියන්ට මන් දීලා තියෙනවා මේ පූජාව. එතකොට ශක්ති මෑණියෝ කිව්වම ඒ ශක්ති අම්මගේ එක එක අවතාර තියෙන්න පුළුවන්. දැන් කාමාක්ෂි මෑණියෝ කිව්වම කාමාක්ෂි, මීනාක්ෂි, විශාලාක්ෂි කියලා ඉන්නවා. එතකොට මේ ඔක්කොම පාර්වතිය අම්මගේ අවතාර. දැන් ඔය ඒ වගේ එක එක අවතාර ආවම අම්මලගේ ඒ අම්මලාගේ කැරක්ටරිස්ටික්ස් කිව්වම පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට ඒගොල්ලන්ට දෙන්න ඕන පූජා භාණ්ඩ චුට්ටක් වෙනස් වෙනවා. ඒ වගේ වැඩ කටයුතු ටිකක් තියෙනවා. දැන් අපි කිව්වොත් අපි රත් කෙසෙල් තියනවා කාලි මෑණියන්ට. අපි රත් කෙසෙල් තියන්නේ නැහැ කාමාක්ෂි මෑණියන්ට. ඒ වගේ වැඩ කටයුතු ටිකක් තියෙනවා. එතකොට එම් බලනකොට අපි හරියටියට දැනගන්න ඕන මොන වගේ බඩු මුට්ටු දෝන වෙන්නේ දෙවියන්ගේ පූජාවල් වලට. ඒ වගේව හරියටියට බලා ගන්න ඕන. අපි සිතා ගන්න, අපි ඉගෙන ගන්නත් ඕන. මම මේක තනියෙන් ගිය ගමනක්. මට කවුරුත් උගන්වන්න ගොරෙක් හිටියේ නැහැ. මට ශිව ශක්ති මාලාවක් ලැබිලා මට මගේ නාතින් වහන්සේලාගෙන් ඔක්කොලාගේ උදව් වලින් මං ඉගෙනගෙන තනියෙන් මේ ගමන ආවේ. ඉතින් මම ඒකයි ගොඩක් රෙකමෙන්ඩ් කරන්නේ. ශිව ශක්ති මාලාවක් තිනකොට මට අත්දැකීම තියෙනවා හින්දා මම කියන්නේ ගොඩක් දුරකට ඕන වෙන්නේ නැහැ කාගෙන්වත් උදව්වක්. තනියෙන් මේ ගමන යන්න පුළුවන්. එහෙම හිර එහෙම තිබ්බොත් ඒ වගේ දේවල් කපා ගන්න කොහොමදත් තව කෙනෙක් ඕන වෙනවා. ඒ වගේ තැන් තියෙන්න පුළුවන්. ඒ වගේ අපහසුතාවයකට වත් වුණාම ඒ වගේ හරි ස්ථානයක් හොයාගන්න වෙනවා. එතකොට අපි බලමු කොහොමද ශිව ශක්ති මාලාවෙන් ගොඩක් දුරට මම දන්න තරමට. මොකද මම කියන්නේ මම මේ ලෝකේ එක්ස්පර්ට් කෙනෙක් කියලා. මමත් හැමදාම ඉගෙන ගන්නවා නේද? ඉතින් මේ අපි බලමු මොන වගේ ක්‍රමයකටද වැඩ කරන්න පුළුවන් කියලා. දැන් වරම් මාලාවේ බැලුවම තියෙනවා කර්ණ මුණ්ඩය, චිත්ත මුණ්ඩය, නේත්‍රා වරන්, භාවනා වරන්, ඔය වගේ එක එක වරන් જાති තියෙනවා. දැන් ගොඩක් දුරට ශිව ශක්තියෙන් වැඩ කරනකොට ශිව දෙවි හාමුදුරුවෝ වහන්සේගේ ශක්තිය අම්මගේ බල මට්ටම් දෙකේ වෙනසක් තියෙන්න පුළුවන්. මොකද එක බල මට්ටමේ නෙමෙයි එන්නේ. ගොඩක් දුරට එක්ක ශිව දෙවියන්ගේ බල මට්ටම වැඩි වෙන්න පුළුවන් ඔයගේ වරමේ, නැත්නම් ශක්ති මෑණියන්ගේ වරම වැඩි වෙන්න පුළුවන් වරමේ. ඒ හැටියට ඔබතුමාට එන වරම් මාලාව වෙනස් වෙන්න පුළුවන්. දැන් ගොඩක් දුරට චිත්ත මුණ්ඩෙන් තමයි වැඩ කරන්නේ ශිව දෙවි හාමුදුරුවෝ වහන්සේ. හැබැයි කර්ණ මුණ්ඩෙත් ලබා දෙනවා කාමාක්ෂි අම්මා. හරිය? ඒ කියන්නේ ශක්තිය අම්මාගේ හරහා කර්ණ මුණ්ඩේ ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එතකොට අපි බලන්න ඕන මොන වගේ බල මට්ටමකද තියෙන්නේ වාගේ වරම කියලා. සමා හැම එක්කෙනාටම එන්නේ නැහැ කර්ණ මුණ්ඩේ, චිත්ත මුණ්ඩේ ඔය එක එක නේත්‍රා වරන් එහෙම එන්නේ නැහැ. ඉතින් එක එක කට්ටියට එක එක විදියට එන්නේ. එතකොට දැන් අපි ගොඩක් දුරට දැකලා තිනවා ශිව ශක්තියෙන් බලනකොට වරන් වල නේත්‍රා වරම අනිවාර්යෙන් එනවා. දැන් නේත්‍රා වරම ආවම නේත්‍රා වරම ඕක ශිව දෙවි හාමුදුරුවෝ වහන්සේගෙන් ලැබෙන නේත්‍රා වරම හරියටියටම කොහොමද කියන්නේ ඕක මේන්ටේන් කරගන්න නම් භාවනා කරන්න වෙනවා. භාවනාව කඩන්න ඔය නේත්‍රා වරමේ පෙනීම අඩු වෙන්නත් පුළුවන්. දැන් නේත්‍රා වරම එනකොටත් නේත්‍රා වරම එකේ කොටාස තියෙනවා. දැන් ඒක ගැන අපි කතා කරන වැඩි විස්තර ගැන වෙන වීඩියෝ එකක. මොකද නේත්‍රා වරන් එන්න පුළුවන් ඥාතින්ගේ හරහා බලන්න, දේවගණේ බලන්න, භාවනා ශක්තියෙන් දියුණු කරලා නේත්‍රා වරන් ගන්න පුළුවන්. ඒවයි එක එක ක්‍රම වලට තියෙනවා. දැන් අපි නේත්‍රා වරම සිතා ගන්නකොට නේත්‍රා වරමේ බේසික්ස් ටික කියනවා නම් ඔයා හරියටට
දවසකට සැරයක් විනාඩි 10ක් හරි භාවනාවක් කරන්න පුළුවන් නම් තමයි ගොඩාක් සුදුසු. කොහෙත්ම කිව්වොත් ඕම් නමः ශිවාය කියලා මේ මන්ත්‍රය ජප කරලා භාවනා කරන්න පුළුවන් නම් දවසකට විනාඩි 10ක් හරි ගොඩාක් සුදුසුයි, ගොඩාක් හොඳයි වරන්තරුවන්ට. මොකද ඒක ගොඩක් උදව් වෙනවා. මොකද ඕම් නමः ශිවාය කියන ඒ පොඩි සිලබල් එකේ ලොකු මීනින්ග් එකක් තියෙනවා. ඒක ඇත්තටම මේක මෙතන කියලා දෙන්න ගොඩක් අමාරුයි. කොහොම හරි අපි දැන් කව කරලා තිනවා ගොඩක් පූජාවල් දෙන්න ඕන. පූජාවල් වල බඩු මුට්ටු මං අනිවාර්යෙන් ඉස්සරහට දෙන්නම් ලිස්ට් එකක් ලියලා. එතකොට භාවනා කරන්න ඕන. එක එක වරන් જાති එන්න පුළුවන්. ඕවගේ මම දැන් බේසික් එකක් ඔයගලන්ට මේ කියන්නේ මේ වීඩියෝ එකේ. මම ඇත්තටම ඉන් ඩෙප්ත් මුළු ලොකු ඩීටේල් එකක් දීලා නැහැ. මම ෆුල් ඩීටේල්ස් තව ඉස්සරහට වීඩියෝස් හදා දෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් බැලන්ස් කරගන්න ඕන. මොකද මම ෆුල් ටයිම් ජොබ් එකකුත් කරන ගමන් මේක කරන්නේ. නැතුව මේක මගේ බිස්නස් එකවත් මේක නෙමෙයි මගේ ෆුල් ටයිම් ජොබ් එක. ඒ හින්දා මට වැඩ වෙලා තියෙන අතර මම මේ වැඩ කටයුතුත් කරනවා. මම ඔබතුමාලට නම් මොකක් හරි දැනුමක් ලබා දුන්නා කියලා අද දවසේ බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තව වීඩියෝ එක හමු වෙමු. ඕම් ශිවාය නමः ශිවාය ශක්තිකාමාචි.